ගොඩාක් වෙලාවට අපේ මිනිස්සු අපේ විශේෂයෙන්ම අපේ රටේ සිංහල සහ අනිකුත් අපේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ හෙට එළි වෙනකොට සියලුම සුන්දර ලෝක මවා ගන්න. උදාහරණයක් කිව්වොත් අපි දැක්කා මහනුවර දළදා මේ බැහැ දකින්න කියන්නේ බලන්න අපිට අවස්ථාව ලැබුණා මිනිස්සුන්ට. එතකොට ඒක බැලුවේ කොහොමද කියලාත් අපි දන්නවා. අපි දන්නවා. එතකොට මං හිතන හැටියට ඒක බලන්න නැත්තේ නිවන් දකින්න හිතාගෙන වෙන්නේ නැති කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ ශනිකව බලවොත් නිවන් දකි වගේ. ඒ කියන්නේ ඒකට කෙරෙන්න ඕන අනිකුත් කටයුතු නෙවෙයි. එක සිහිනෙන් ආන්න රයිට් එක දැක්කම නිවන් දකි වගේ අදහසක් එක්කදෝ බැලුවේ කියලා මට හිතෙනවා. නැත්තම් මිනිස්සු අතර රණ්ඩු වෙවි ගහගෙන බැනගෙන වගේ එහෙම එකක් බලන්ට යන්න ඕනද වගේ අදහසක් මට තියෙනවා. අපහසුකම් තියෙනවා නෑ නෙමෙයි. නමුත් ඉතින් අර ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් අර ඒ වගේ පොදුන් ශනික දේවල් තමයි බලන්නේ. දැන් රටක් උනත් පරිපාලනයට ආවට පස්සේ ඒ කියපු සියලු දේවල් එක රැයින් කරන්න පුළුවන්ද කියලා නම් මම දන්නේ නැහැ. ඉතින් බෑ කියලා මම හිතන්නේ. මට තේරෙනවා මගේ ආයතනයේට පහෝදා වෙනකොට ඔක්කොම කරන්න බෑ කාලය ඕනේ. හැබැයි ඉතින් කෙනෙක් පහෝදා බලාපොරොත්තු වෙනවා නම් ඒක ඉතින් මගේ වැරද්දක් නෙමෙයි. දැන් කරන්න බෑ ඉතින්. ඉතින් පවතින පරිපාලන ව්‍යුහයත් අපිට ඒක තේරෙනවනේ. ඉතින් කරයි. හැබැයි ඉතින් කාලේ මිනිස්සු බලාපොරොත්තු වෙන්න ඕනේ. කියන එකයි මට තේරෙන්නේ. ඉතින් ඒ වගේ තමයි ඕනෑම ආයතනයක්. අපි කියන හැමදේම ඒ විදිහටම කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක අපි ඒක මේ ලෝකේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නේද? අභියෝග, ගැටුම්, හිරිහැර, කරදර, මතවාද, අභියෝග නේ ඒ සියල්ල තියෙනවා. ඉතින් මේ මද තමයි අපි අපේ ගමන බොහොම හිංසාවේ අරගෙන යන්න ඕනේ. ඉතින් නැවත මිනිස්සු ආවට පස්සේ නැග්ගට පස්සේ එහි ප්‍රධානියා තමයි නැව බොහොම සුරක්ෂිතව ඒකට තරයි යන්න ඕනේ. ඒ වාක්‍යම අපිට තියෙනවා. ඉතින් අපි කරගෙන යන්න ලොකු උත්සාහයක යෙදමින් ඉන්නවා. අජතුමනි මම අවසාන වශයෙන් දැනගන්න කැමතියි දැන් මේ පත්වීම ලැබුණු සමාජිකයන්ට මාර්ගගත ක්‍රමයේ ඔස්සේ රැකියාව ලැබෙන්නේ කවදාද කියලා. හොඳයි. ඉතින් ඒකට උත්තරේ මෙහෙමයි. දැන් ලංකාවේ සියලු දෙනාටම එකම කාලයක රැකියාව ලබා දීම සඳහා මගේ බලාපොරොත්තුව. ඉතින් ඒක අපි අර දැන් අප්‍රේල් 22 වෙනිදා දුන්නේ ඊළඟ මැයි 26 effective date එක ඇතුළත් කරමින්. එතකොට ඒ අතර කාලය තමයි මේ දැන් යන්නේ. එතකොට ඊතුරු කාලය ඇතුළත ලංකාවේ මං කිව්වා විදිහට සියලු දිස්ත්‍රික්ක ආවරණය කරන විදිහට ඊට කලින් දීලා ඉවර කරන්න තියෙන විශ්වාසයකින් තමයි මේ කටයුතු ටික කරගෙන යන්නේ. එතකොට මං හිතනවා සියලු දෙනාටම ලබන මාසේ 26න් පස්සේ මේ රැකියාව ආරම්භ කරන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපි උන්ට පත්වීම් ලිපි තබා දීලා තියෙනවා. එතකොට දැන් ඔබතුමියක් දන්නවා අපි ආර්ථික මිනිස්සු මේ රටේ ලෝකයේත් එහෙම තමයි. ඉතින් ඔබතුමියකින් ආයතන දෙන සේවය අනුව තමයි ඔබතුමියට ගෙවීමක් පඩියක් ගෙවන්නේ. නමුත් ඔබතුමිය අද මේ වැඩසටහන වලට ඇවිල්ලා නැතුව ඔබතුමියට පඩි ගෙවන්නේ නැහැ. ඒක තමයි හැටි. ඉතින් අපිට බලාපොරොත්තු වෙනවා. අපේ ආයත අපොයින්ට්මන්ට් එක දීලා ඒකේ තියෙන කන්ඩිෂන්ස් අනුව ඒ කට්ටිය වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙනකොට එයාලා සාධාරණ ලෙස මේ වැඩේ කරලා තියෙනවා නම් එයාලට මේ ඔක්කොම ඔටෝමේටඩ් සිස්ටම්. මේක මේ 100කට 200කට කරන වැඩක් නෙමෙයි මේක. බොහොම ඒකයි මම කිව්ව බොහොම ගැඹුරු වැඩක්, බරපතල වැඩක් මේක. එතකොට මේවා එකිනෙක මොනිටර් කරන්න බෑ පෞද්ගලිකව. ඒ නිසා ඔක්කොම ඔටෝමේටඩ් සිස්ටම් තියෙන්නේ. එතකොට ඒ වයින් ඔක්කොම මොනිටර් කරන්නේ, එයාට අවශ්‍ය ටාස්ක් එක දෙන්නේ, එයාගේ ඉවැලුවේට් කරන්නේ, ඒ සමස්ත කරන්නේ ඔටෝමේටඩ් සිස්ටම්. එතකොට එවැනි තත්වයක් තියෙනකොට ඒවට පෞද්ගලිකව ඇඟිලි ගහන්න මට බෑ. මටත් බෑ, මගේ කාර්ය මණ්ඩලයටත් බෑ ඒවා. ඒ නිසා ඒවා ඒ විදිහට අපේ අය අලයින් කරන්න වගකීමක් අපිට තියෙනවා. ඒක විශේෂයෙන්ම දෙයක්. අපේ කට්ටිය කර ගණන් ගන්න නැති ගතිය තියෙනවනේ ඕනම දෙයක්. පටන් ගන්නකොට වගේ අවසානකොට අර ඒක එතන ඉන්න වටිනාකම නැතුව යනවනේ. එහෙම අර මෙන්ටලිටි එකක් තියෙනවා. ඉතින් එහෙම බෑ මේ වැඩ කරනකොට. ලයින් වෙන්න ඕනි, වෙලාවට වැඩ කරන්න ඕනි. ඒ හැමදේම තියෙනවා. දැන් රටේ පුරුද්දක් වෙලා තියෙන 9 කියපුවම 9 මාර තමයි හැමදේම පටන් ගන්නෙ. ඒ වගේ තත්ත්වයක්. ඉතින් අපි කියන්නේ අපේ ආයතනය බොහොම සුන්දර ආයතනයක්. ඉතින් ඒකට ඔබට ඕන වෙලාවකට තොරතුරු ගන්න පුළුවන්. ඒ පිළිබඳව.
ඉතින් මට ඕනේ මගේ ඉපදිච්ච රට බොහොම සුන්දර රටක්. ලෝකේ හොඳම රට තමයි මේ ශ්‍රී ලංකාව. අන්න ඒකේ ජීවත් වෙන්න පරිසරය නැතිකම විතරයි තියෙන්නේ. ඒක හදාගන්න තමයි ලොකු උත්සාහයක දෙන්නේ. හොඳයි. මම පවසන්නම් Shade of Procare පුද්ගලික ආයතනය ඔබට සම්බන්ධ කරගත හැකි දුරකථන අංක 081 20 55 878 ඒ වගේම 081 20 56 330 081 20 55 878 ඒ වගේම 081 20 56 330 මේ කියන දුරකථන අංක වලට සම්බන්ධ වුණොත් ඔබට මේ පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද දවසේදී අපේ විශේෂාංගයත් සමගින් එකතු වුණේ Shade of Procare පුද්ගලික ආයතනයේ සභාපති ආචාර්ය සිංහ මංජුල රාජසිංහ මහත්මයා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අදරින් ආයුබෝවන් කියලා සමුදෙනවා. ආයුබෝවන්.